Hello everyone, good morning. දිග නිවාඩුවක් තියෙන හින්දා අපි කට්ටිය තීරණය කරා අද ගම යනවා කියලා. බස් එක යන්නේ කොහොම යන්නේ මායි කයි නංගි අම්මා විතර යන්නේ. අපි බස් එකට නැග්ගි කඩවතින් 9:00 විතර. කොහොමද අපිට කුරුණෑගලට යන්න පැය 2:00ක් 3ක් යනවා. එදා ටිකක් සෙනඟ මොකද දිග නිවාඩුවක් හින්දා කට්ටියම ගම්වල යනවා. පොඩ්ඩක් සෙනඟ හිටියා. කොහොමද 12 කාලා වගේ වෙනකොට අපි කුරුණෑගලින් බැස්සා. අපි කුරුණෑගලින් බැහැලා තවත් යන්න ඕන. තවත් පැයක 45ක පැයක විතර දුරක් තියෙන යන්න. අපි මේකත් යනවා. අපි දැන් මේ කුරුණෑගලට ඇවිල්ලා හන්දියෙන් බැස්සා. එතනනොත් පොඩි දුරක් ඇතුළට යන්න තියෙනවා. හැබැයි තියන්න තියෙන්නේ නම් ත්‍රිවිල් එක තමයි යන්නේ. අවුවේ හින්දා පයින් යන්න බෑ. ඒක ත්‍රිවිල් එකක් අරන් ගෙදරට ගියා. හවයි. බලාව එකමාරයි. බලල්ලේ ඉන්නේ. බලාව තවත් වෙනම් පයින් යන්න. හරිම මහන්සි යන්නේ. බලපෙමුතු. තව ටිකක් යන්න තියෙනවා. ඒ ටිකක් අපි යනවා. ඒ සිනේ ගම යනවා කියන්නේ. We are almost here. ගෙදරට ගිහලා කිසි දෙයක් වීඩියෝ කරන්න හම්බුනේ නැහැ. මහන්සියෙන්ද හොදගත්ත පාර කෑවා. මේ තමයි අපේ දවල් කෑම එක. කාලා කට්ටිය මහන්සියෙන්ද නිදාගත්තා. ලස්සන ෆිල්ම් එකක් ගියා ටීවී එකේ. ඉතින් මායි අපේ අක්කලා එක්ක එකතු වෙලා ඒ ෆිල්ම් එක බැලුවා. මේ තියෙන ෆිල්ම් එක. ෆිල්ම් එකත් බලලා ඉවරනාට පස්සේ හවසෙම ලොකු වැඩක් තිබුණේ නැහැ. ඊට පස්සේ ටිකක් වෙලා ඉඳලා හවසලා මං ගියා මල් කඩන්න පහන තියන්න ඕන හින්දා. ඊට මම මල් ටිකක් කඩලා පහන තියලා එළියට ගියා පොඩ්ඩක් ඇවිදින්න. කොළඹ වගේ නෙමෙයිනේ. එහෙ ගොඩාක් ගස් කොළන් තියෙනවා. හරිම ලස්සනයි නිදහස්. එහෙනම් මම පොඩ්ඩක් ඒ වට පිටාව ඇවිද්දා. මොකද මෙහෙ ලොකු වත්තක් තියෙනවා විදින්න. ඉතින් හරිම ලස්සනයි. මම ඉතින් වටේට ඇවිද හිටියා. මං එළියට වෙලා ඇවිදින්නකොට අපේ අම්මත් එතෙන්ට ආවා. ඊට පස්සේ මං අපේ අම්මත් එක්ක පොඩි chat එකක් දාගෙන හිටියා. මේ අපේ අම්මට කී ඉන්නේ එයාගේ මොකක් හරි බ්‍රේස්ලට් එකක් හරි මොකක් හරි වැටිලාලු. ඒක මට එකලමට බැන morning guys. අද මම දෙක. අද අපි ආච්චිමල ගෙදර යනවා. මම දැන් තමයි නැගිට්ටේ. 7:00 වෙලා. දැන් මොනවද ගන්නවා? කෙලිම මම මොන හොදලා ආවේ එළියට තේකත් අරගෙන. එතකොට තමයි මම මේක දැක්කේ. මේ සීයා ඊ අපි එනකොටත් කොහමද එකමාර වගේ වුණානේ. එතකොටත් මේ සීයා තනකොළ කප හිටියා. අදත් ඒ කියන්නේ මේ සෙන්සුරාදා දවල් වරුවේ උදේ ඉඳන් හවස වෙනකම් මේ සීයා තනකොළ කප ඉන්නවා. ඉතින් මම කල්පනා කරේ කොළඹ වගේ නම් මේ වැඩේ අපි කරන්න මැෂින් එකක් පාවිච්චි කරලානේ. ඒත් මේ සීයා එයාගේ අත් දෙකෙන් මේ වැඩේ කරනවා. ඉතින් බලන්නකො නේද වෙනස. ඒකත් මම බලාගෙන ඉඳලා ඊට පස්සේ අපි උදේටත් කාලා අපි කටියලා හැත්තේ වුණා. අපේ ආච්චි අම්මා සිය තාත්තා ගිහින් බලලා එනවා කියලා. අපි දැන් යන්නේ අවුරුද්දකට පස්සේ තමයි ආච්චි අම්මලාව දැක්කේ. මේ අවුරුද්ද අප්‍රේල් වලට ගියාට පස්සේ තාම යන්න බැරුණා. අද තමයි දැන් යන්න අප්‍රේල් අපිට මේ අප්‍රේල් වලට යන්න බැරුණා මට. ඉතින් අද තමයි මොකද වෙන්නේ. ඊට පස්සේ අපි කට්ටිය ටුක් එකක් අරගෙන යන්න පිටත් වුණා. කොහොමත් අපේ ලොකු නන්දිලා ගෙදර ඉඳලා අපේ ආච්චි අම්මලා ගෙදරට අපිට යන්න හරි 45ක් වගේ යනවා. බස් නෑ ඒ පාරේ. හින්දා අපි ටුක් එකක් අරගෙන තමයි ගියේ. අපි 4 දෙනා ඉතින් තැයිලා පොඩි වෙලා ඉතින් මේ යනවා. අපි 4 දෙනා මේ යන ගමනත් කල්පනා කරගෙන යන්නේ කොළඹට වඩා මේ ගම් ජීවිතේ කොච්චරනම් සැහැල්ලුද. ඒ කියන්නේ මේ පාරවල් මාරම ලස්සනයි. බලාගෙන ඉන්න ආස හිතෙනවා. ඒක අපි කල්පනා කරගෙන ගියේ ඒක. අපි ආවා ආච්චම්ලා ගෙදර. අර පස්සේ ආච්චම්ලා ගන්න වීඩියෝ. ඉස්සර නම් මෙහෙ පුදුම තරම් ලස්සනයි. ඒ කියන්නේ ගාන්සන කොළ කප්පලා ගස් ලස්සනට හිටවලා තියෙනවා. හැබැයි දැන් ඉතින් තනකොළ වෙල හැම ලොකුවට සුද්ධ පවිත්‍ර කිල්ලක් නෑ. මොකද ආච්චම්මයි සිය තාත්තේ දෙන්නම දැන් ටිකක් වයසයිනේ. ඒ හින්දා ඉතින් දැන් කරන්න අමාරුයි වැඩ. අපිටත් දෙන්න විදිහක් නේ. අපිත් ඉන්නේ කොළඹ හින්දා පුළුවන් විදිහට ඉතින් ගොල්ලන් වැඩ ඒගොල්ලෝ කරගන්නවා. ඊට පස්සේ අපි ආච්චම්ලත් එක්ක ටිකක් වෙලා කතා කරගෙන ඉඳලා දෙහි හදාගෙන බීලා අපි ඊට පස්සේ ආවා අපේ ආච්චි අම්මගේ කොටුවට.
කජු කන්න මේ කජු ආරෙනේ. ඒතර අපි ආව කජු කන්න. මම නම් කජු කන්න පොඩ්ඩක්වත් ආස නැහැ. මායි අම්මයි දෙන්නම ආස නැහැ. හැබැයි අපේ අක්කයි නංගි අප්පච්චි පුදුම තරම් ආසයි. පුදුම විදිහට කන්නේ ගමේ ගියොත් මම හැම ලොකු ආසාවක් නැහැ. මේ ඉන්නේ අපේ සීය තාත්තා. එයා දැන් ටිකක් වයසයි. ඉතින් එයාට අපි ඉතින් ඔය ගියාට පස්සේ අපිත් එක්ක කතා කරගෙනකොට මම හරි සතුටුයි. එයාත් එක්ක ඉඳලා කතා කරනවා. එයාට බීම පවනවා. ඉතින් අපි හරි ආදරේ එයාට. එහෙම ටිකක් වෙලා ඉඳලා අපි හවස් වෙලා తీරන කෙනේ කොහොමද අපි ගමේ ගියාම අනිවාර්යෙන් කරන දේ තමයි බෝධියට යන එක. ඉතින් අපි හවස් වෙලා ලැහැත්ති වෙලා බෝධියට යන්න තමයි මේ බලාගෙන ඉන්නේ අපි ලොකු නැන්දලා එනකම්. අපේ අප්පච්චිලා ඉපදුන කාලේ ඉඳන් පොඩ්ඩිම කාලේ ඉඳලා මෙතන තමයිලු ඇවිල්ලා තියෙන්නේ වඳින්න පන්සල වගේ. ඉතින් මෙතන තියෙන බෝධිය විතරයි. ටිකක් එහා පැත්තේ තමයි පන්සලක් තියෙන වෙනම වගේ. එතකොට ඉස්සර අපිත් පොඩි කාලේ එනකොට මෙතන මේ වගේ ලස්සන තිබ්බේ නෑ. නිකම් බෝධියයි පහනකුයි විතරයි තිබ්බේ. හැබැයි දැන් පුදුම ලස්සනට හදලා තිබ්බා. හැදුවට පස්සේ මම මේ යන පළවෙනි පාර. ඒ කියන්නේ දෙවි රූප ගහලා සමාධි බුදු පිළිමයක් හදලා පුදුම තරම් ලස්සනයි දැන්. හිතා ගන්න බෑ ඒ කලින් ගියපු තැනද මේ තියෙන්නේ කියලා. ඒ තරමට මාර්ම ලස්සනයි. වසම් පන්සල වැඩ ඉවර කරලා අපි ගියා රැට කන්න කියලා. අපි මේ කට්ටිය ලොරිය පිටිපස්ස යන්නේ. මම මාර්මාසයි එහෙ ගියාම මේ ලොරිය පිටිපස්ස යන උලන් වැඩි මාරම සනීපයි යන්නේ. එහෙම යනකොට කට්ටියත් එක්කම කියා පිටිපස්ස යනකොට මාරම ෂෝක් ඉති. ඊපස් අපි ආවා රැට කනවා කියලා. අපි ආවේ බුද්ධි සමුද්‍රයකට නික වැරටියේ. ඒක හොටෙල් එකක් වගේම රෙස්ටුරන්ට් එකක් තියෙනවා. ඒ හොටෙල් එකේම තමයි අපේ අම්මයි අප්පච්චි එන්ගේජ් වෙලා තිබ්බේ. අපි කට්ටිය මේ කාලේ ඉවර වෙලා කනකොට නම් කිසිම වීඩියෝ ගන්න බැරි නම් මොකද පුදුම. ජෝඩි හෙලෝ. ෆිල්ම් එක බලනවා. ළමයි තුන ඒ කියන්නේ අපි ගෙදර එන දවසේ දුකේ වුණත් අපිට ඉතින් එන්න වෙනවා. මොකද ඉතින් පහවදා ඉඳන් back to work නේ. ඉතින් අපි ආයෙත් ෆිල්ම් එකක් බලලා අපි හිතුවා කට්ටියම ඉතින් ගෙදර එමු කියලා. හැබැයි අපි එන් ආවේ දවල් වෙලානේ මේ උදේ 10යි කාලට බස් එකක් තිබ්බා. ඒ බස් එකේ ඉතින් අපි කට්ටියම එන්නම් ගැන තීරණය කරා. අපේ ලොකු නන්දලා ගෙදර තියෙනවා බුක් ෂොප් එකක්. ඒ කියන්නේ යාලා ගෙදරට ඉස්සරහම තැනේ තියෙනවා බුක් ෂොප් එකක්. මම මේ අපේ අයියත් එක්ක එතනට ගියා. ඒකේ මොන හරි මට ගන්න තියන කියලා බලන්න. හැබැයි එහෙම මොකුත් තිබ්බේ නැහැ. ඊපස්සේ අපි කට්ටියම ලැහැත් වෙලා උදේට කාලා බීලා අපි ඉතින් පිටත් වුණා. ආයේ කොළඹ එන්න. මේ දේ බස් එක යනකම් පාරට වෙලා ඉන්නවා. අපේ වෙකේෂන් එක මෙතනින් ඉවරයි. ආයෙත් කොළඹට ඇවිල්ලා සුබුරුපල්දී අපේ කැම්පස් ජීවිත කට්ටියගේ වැඩ පටන් ගන්න තමයි තියෙන්නේ. ළමයි මේ තියෙන ලව් සිලෝන් එක අර කොහොමද දැසලා වයිරල් ගියේ. මම මේ වීඩියෝ එකේදී තව කියන්න ඕන දෙයක් තමයි අපේ අප්පච්චිට ඉන්නේ අක්කලා දෙන්නෙක්. ඒ කියන්නේ අපේ අප්පයි තමයි පවුලේ බාලයා. අනික ඉන්න එකම පිරිමියත් අපේ අප්පච්චි විතරයි. හරිනම් අර ආච්චම්මයි සියදද වයසට ගියාම ගොඩක් දේවල් කරන්න ඕනේ පිරිමි කෙනා කියනවනේ. කියන්නේ ගොඩක් බර දැනන්නේ එයාටනේ. එතකොට ඒත් අපේ අප්පච්චිලා අපි ඉන්නේ කොළඹ. හැබැයි එයාගේ අක්කලා දෙන්න ඉන්නේ අපේ ගමේ අහල පහලම. ඉතින් මම මේ තුන් දෙනාගේ සහෝදරත්වයට දකින දෙයක් තමයි දැන් අපේ අප්පට කිසිම දෙයක් කරන්න බෑ. එතකොට ලොකු නැන්දයි චූටි නැන්දයි තමයි අපේ අප්පච්චිගේ තැනට ඇවිල්ලා ආච්චි අම්මටයි සිය තාත්තටයි හොඳට සලකලා අපේ අප්පච්චිගේ අඩුව නොදෙන්න එන්න. බෙහෙත් ටික අරන් දෙන එක පව හැම දෙයක්ම කරන්නේ ඒ දෙන්න. ඉතින් මේ වීඩියෝ එකේදී මම ඒ දෙන්නටත් මාළු විදිහට ග්‍රේට්ෆුල් වෙනවා. ඒක හරිම ලස්සන සහෝදර බැඳීමක්. එහෙනම් අපි අලුත් vlog එකකින් ආයෙ හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි බයි.